අප මෙවර ගවේෂණයට තේමාව කරගත්තේ දළදා උරුමය හා සමැදි යටගියාවක උරුම අරුමැසිය ගැන. මේ ඉන්නේ හිඳගල ලෙන් විහාර සංකීර්ණය හිඳගල රජ මහා විහාරය. දලපති මහත්මයා ඇයි මේ විහාරයට හිඳගල කියලා කියන්නේ? ඔය ඇත්තටම සෙනස් මේකේ මතවාද දෙකක් තියෙනවා. එකක් තමයි මේක ස්වභාවික පිහිටීම. ඉඳගත්ත වගේ කියන අදහස නිසා හිඳ ගල වුණා. හැබැයි මේ ලෙන් විහාරය ඇතුලේ තියෙන ඓතිහාසික චිත්‍රයක් තියෙන බුදුන් වහන්සේගේ ධර්ම දේශනා කරන අවස්ථාවක් ඒ නියෝජනය කරමින් හිඳගල උණයි කියලා කියනවා. හැබැයි පොදු විහාරයේ තියෙන මේ භෞතික වස්තුවේ ස්වභාවයත් එක්ක හිඳගල උණයි කියනවා. හිඳගල ඊටාම වැදගත් ඓතිහාසික ස්ථානයක් අපේ කටාරම් ලෙන් අතර චිත්‍ර සම්පදයි. දලපති මහත්මයා, එතකොට මේ හිඳගල විහාරස්ථානයයි දළදා වහන්සේ අතර ඇති සමඩියාව මොකක්ද? තරුශ්‍රී දළදා වහන්සේ නුවර රැකවල් කරගෙනනේ ආරක්ෂා කරගත්තේ. ඒ ආරක්ෂා කරගෙන නුවර සෙන්කඩගලට වඩම්මගෙන යනකොට මේ ස්ථානයේ රඳවා වඩා හිඳුවලා පුද සත්කාර කරලා තිනවා. ඒ උරුමයේ තමයි මේ අද දක්වාම ගෞරවයෙන් පුද සත්කාර කරන්නේ. එතකොට මේ ගවේෂණයේ අතරතුරදී අපි දැකපු දෙයක් තමයි දළදා වහන්සේ ආරක්ෂාව සඳහා තවත් විවිධ ස්ථානවල තැන්පත් කරලා තිබිලා තියෙනවා. මට ඒ ගැනත් පොඩි විස්තරයක් කරන්නකෝ. ඇත්තටම ස්ථාන ගණනාවක් ගැන ඓතිහාසික මූලාශ්‍ර වාර්තා වෙනවා. බඹරගල, මැදමහනුවර, කිතුල්පේ, දොරවක මේ වගේ නම් ගණනාවක් කියවන අතර පුසුල් පිටියත් විශේෂ වෙනවා. ඒ වගේම තමයි හිඳගලත් සඳහන් වෙනවා. හැබැයි තවත් වැදගත් ස්ථාන තියෙනවා. මොකද මේ ගැටුම් නිරන්තරයෙන් සිද්ධ වුණා. දළදා වහන්සේ කියන්නේ ස්වාධිපත්‍යයේ බලය සංකේත. ඒක ආරක්ෂා කරගන්න ඕනේ රට පවත්වාගෙන යන්න ප්‍රජාවගේ ඉල්ලීම සහ කැමැත්ත. ඒ නිසාම තමයි දෙල්ගමු රජමහා විහාරයේ කාලයක් රඳවා තබනවනි කුරහංගලේ කවුරුත් දන්නේ. කුරහංගලේ දළදා වහන්සේ ආරක්ෂා කරයි කියලා. ඔන්න දෙල්ගමේ ඉඳලා ඊට පස්සේ පළවෙනි විමලධර්ම සූරිය රජුරුවන්ගේ කාලේ තමයි දළදා වහන්සේ නුවරට වඩා හිඳුවා ගන්න. ඒ උරුමේ තමයි HNB ගවේෂණයක මුද්‍රා මගින් ඔබත් එක්ක බෙදා ගැනීමට සූදානම් වෙන්නේ.